Hello guys. Welcome back to our YouTube channel Forever Hearts. ඔන්න ටිකක් ලොකු කාලයක් අරගෙන අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආවා. ඒ තමයි ශ්‍රී ලාංකිකයෝ විදිහට ඒ වගේම බෞද්ධයෝ විදිහට අති උත්කර්ෂවත් ලෙස සමරන වෙසක් උත්සවය අපි සෙලිබ්‍රේට් කරපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආව පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි තවත් වීඩියෝ එකක් අරන් එනවා. ඒ වීඩියෝ එකටත් ඔයගොල්ලෝ එකතු වෙයි කියලා අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ළමයි මෙදා සැරේ අපි ඩෙකරේට් කළේ ඉටි කොළ දාලා මේ වෙසක් කුඩු ටික. ඉතින් ඒකට නම්බර් 1 රීසන් එක තමයි ක්ලයිමේට් එක. මොකද වැස්ස ෂුවර් කරන්න බෑ මේ දවස්වල. අන්න ඒ නිසා. ඉතින් අපි මේ ටික රැට එල්ලලා ලයිව් දාන වීඩියෝ එක මේ වීඩියෝ එකේ අවසානයේ තමයි තියෙන්නේ. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් ළමයි දැන් අපි දෝලියන් කන ටයිම් එක. එන්න බලන්න දෝලියන් ෆෑන්ස්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මන් දන්නවා සමහර අය නම් දෝලියන් කන්න කැමති නැහැ. හැබැයි මන් නම් නම්බර් 1 ෆෑන් කෙනෙක්. ඔන්න දැන් තමයි අපි යනවා පළවෙනි පත් දන්සලට. මේක තියෙන්නේ පිළිකුත්තුවේ. අපි හොඳින් දන්න අපේ ඉන්ස්ටිටියුට් එකේ සර් කෙනෙක්ගේ ගෙවල් පැත්තේ තමයි මේ දන්සල තියෙන්නේ. ඉතින් එයා අපිට ඉන්විටේෂන් එකක් කළා ඇවිල්ලාපත් කාලේ යන්න කියලා. ඉතින් අපි යන්නේ මෙන්න මේ දන්සලට. බලන් ඉන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ පාරේ යනකොට අපිට පිළිකුත්තු රජමහා විහාරය පාස් කරන්න වෙනවා. ළමයි මේ පාර සෑහෙන බ්ලොක් එකක් තිබුණා. පන්සලට සෙනඟ ගොඩාරියක් ඇවිල්ලා හිටියා. ඔන්න දැන් ඉතින් අපි ඉන්නේ දන්සලේ හරිම සේෆ්ටි විදිහට යාළුවගේ හයිජීන් එක ඉතාමත් හොඳ මට්ටමේ තිබුණා. ඔන්න රස බත් එකක් අපි බෙදාගෙන කනවා. මේකේ තිබ්බ ස්පෙෂල් රීසන් එක තමයි මේක හොඳම දන්සලක් කියන්න. අපිට ඇති තරම් ඉල්ලගෙන බෙදාගෙන කන්න ඉඩ කඩ යාලා දීලා තිබුණා. ඒ වගේම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක, ෆෘට් සලාඩුත් ඩෙසර්ට් එකට දුන්නා. ඉතින් ඒ දන්සලෙන් අපි එළියට ඇවිල්ලා ටික දුරක් එනකොට ඔන්න තවත් අයිස්ක්‍රීම් දන්සලක්. ඉතින් මේ තමයි අද දවසේ අපේ දෙවෙනි දන්සල. ඔයාලට කියන්න ළමයි ඇත්තටම මේ වෙසක් උත්සවයේ අපි වඳින දෙවෙනි අයිස්ක්‍රීම් දන්සල මේක වුණාට අපි ඊයේ දවසේදීත් දන්සල් වන්දා. ඒ යක්කල ආයුර්වේද ළඟ දීපු බෙලිමල් දන්සලකුයි සව් දන්සලකුයි. ඔන්න ගෙදර එනකොට අප්පච්චි අඹගහේ වෙසක් කුඩු ටික එල්ලලා තිබුණා. ඔන්න දැන් මගේ හස්බන්ඩ් කරන්නේ ලයිට් වැල් දාලා කලර්ෆුල් විදිහට ගාඩන් එක ඩෙකරේට් කරන්නේ. ඉතින් මේ දේවල් කරන්න ඇත්තටම ලන්නේ අයියා මට පුළුවන් ඉතින් සයිඩ් එකෙන් පුංචි චැට් එකක් දාගෙන පොඩි හෙල්ප් එකක් කතාවේ විතරක් දෙන්න. ඔයාලත් එහෙම නේද ළමයි? ඔව්. ඔන්න යාස ජෙට් එකක් යනවා. මට පෙන්නේ මගේ හස්බන්ඩ්. ඔන්න ඉතින් වෙසක් පොය දවස කියලා කියන්නේ අවුරුද්දේ විශේෂ පොයවල් වල නම්බර් 1 ලැබෙන පොයනේ. ඉතින් අපි පන්සල් යන්න ඕන. ඔව් දැන් ඔන්න මම මල් කඩාගෙන අවශ්‍ය බඩු ටික ලෑස්ති කරගන්න යන්නේ පන්සල් යන්න. ඔයාලා හිතන්නේ අද අපි කොහේ යන්නේ නැද්ද? මොන පන්සලට යන්නේ නැද්ද? වීඩියෝ එක ඉස්සරහට බලන්න කලින් ඔයාලගේ ගෙස් එක දාන්න බලන්න කමෙන්ට් එකේ. ඉතින් මේ විදිහට මල් කඩාගෙන අපි දෙන්න ලෑස්ති වෙනවා පන්සල් යන්න. හැබැයි ළමයි
ඉස්සර තමයි පන්සල් යන ගමන් දන්සැල් ගත්තේ. දැන් ඒකේ අනිත් පැත්ත. දැන් අපි පන්සල් යන්න බලාගෙන ගියාට මුලින්ම හම්බ වෙන්නේ දන්සැල්. ඉතින් වෙසක් බලන්න ගියේ නැති අය ඉන්නවා නම් අපේ වීඩියෝ එක බැලුවම ඔයාලට වෙසක් හොඳට බලන්න පුළුවන්. බලන්නකො මග දිගට හදලා තියෙන වෙසක් කූඩු. ඒ විතරක් නෙමෙයි. ඔන්න ඊළඟ දන්සැල. අපිට හම්බුනේ බෙලිමල් දන්සලක් හකුරුත් එක්ක. ඔන්න අපි මේක රස විඳලා ආයි තව චුට්ටක් දුර ඉස්සරහට යනකොට අපිට අපේ වෙසක් පුන් පෝ දවසේ හඳ බලා ගන්න පුළුවන්. ඔන්න ළමයි දැන් ටිකක් කරුවෙලා. ඉතින් මේ අපි ආවේ වේයන්ගොඩ බාන්දුරාගොඩ පාරේ තියෙන පන්සලට. ඕන ළමයි අපි දැන් පන්සල ඇතුළට ආවා. පිළිවෙලින් චෛත්‍ය, බෝධිය, බුදුමන්ත්‍ර වන්දනාව කරගෙන අපි පන්සල තියෙනවා. ඉතින් ළමයි මේ වෙසක් පොය දවස මට ඔයගලන්ට පුංචි දැනුවත් කිරීමක් එහෙම නැත්නම් පුංචි මෙසේජ් එකක් දෙන්න තියෙනවා. ඇත්තටම අපි මේ වෙසක් බලනකොට දැකපු විශේෂම දෙයක් තමයි දැන් හැමෝටම බිස්නස් එකක් වෙලා තියෙනවා. අපි තොරණ බලන්න ගියොත් එතන ගොඩාක් දුරට මුදල් එකතු කිරීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව වේයන්ගොඩ තිබුණ බොහෝ තොරණ ආශ්‍රිතව කානිවල්ස් තිබුණා. ඉතින් ඒක මට හිතෙනවා ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලගේ අදහස මොකක්ද? ඉතින් දැන් අපි ඉන්නේ ධාතු මන්දිරයේ. ඉතින් ධාතු මන්දිරයට මල් පූජා කරලා අපි යනවා පන්සලේ තියෙන කූඩු බලන්න. ඉතින් ඉස්සරහට රැඳිලා ඉන්නකො අපිත් එක්ක. ගොඩාක් නිර්මාණශීලී කූඩු ගොඩාරියක් මේ පන්සලේ අපිට දක්නට ලැබුණා. ඉතින් මම දන්න විදිහට ලබන මාසේ වේයන්ගොඩ මිහිඳු පෙරහැර තියෙනවා. ඔන්න ඉතින් මේ පන්සලේ කූඩු වලට ලස්සන තොරණක් තිබුණා. ඒකටත් අමතරව අපිට ටිකට් එකක් මිලදී අරගෙන යන්න තිබුණා ස්ථාන කිහිපයක්. ඒ අතර තිබුණා සත්සතිය නිර්මාණය කරලා. ඊට අමතරව තිබ්බා වැඩිහිටි කන්ද. ඒකේ අනුරුවක් තමයි තිබුණේ. ඉතින් ඒකට නගින්න පුළුවන්කම තිබුණා. මීටත් අමතරව තව එක් තැනක් තිබුණා මුචලින්ද නාගදලන. එය ලස්සනට නිර්මාණය කරලා තිබුණා. ගොඩාක් මහන්සිලා තිබුණා යාළුවනේ දේවල්. ඉතින් මම හිතන විදිහට හැම තැනකටම රුපියල් 100ක ටිකට් එකක් තමයි මිලදී ගන්න තිබුණේ. ඉතින් ඔය තැන් වලින් අපි නම් එක තැනකට විතරයි මුචලින්ද නාගදලනේ බලන්න. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප් එකත් අපි මේ වීඩියෝ එකට එකතු කරලා තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ ඒ වීඩියෝ ක්ලිප්ස් ටික බලන්න. එනකො යන්න අපිත් එක්ක ඉස්සරහටම. ඉතාමත් නිර්මාණශීලී වශයෙන් මේ දේවල් කරලා තිබුණා. ගොඩාක් මහන්සිලා තිබුණා. ඇත්තටම අගය කරන්න මිනිස්සුන්ගේ ළමයින්ගේ තිබුණු දායකත්වය පිළිබඳව.
බලාගෙන යන වෙසක් බලන්න යන්න කෙනෙක් හිටියේ නැත්නම් විදිහක් තිබුණේ නැත්නම් ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ලැබෙන පාර ඔයාලටත් සජීවී ලෙසම වෙසක් බලන්න යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔන්න ළමයි වෙසක් කැරගෙන කෝඩු ඕම් බලන්නකො ඉස්සරහට ඔයාලට තව ලස්සන දෙයක් අපි පෙන්නන්න තියෙනවා. බලන්න එන්නකෝ. ඔන්න ඉතින් ඇත්තටම මේ හැම කෝඩුවකටම ලොකු තාක්ෂණයක් භාවිතා කරලා තිබුණා. ඉතින් මගේ හස්බන්ඩ් IT සර්නේ එයා මට ගොඩාක් දේවල් එක්ස්ප්ලেইন කරලා දුන්නා. කෝඩු බලන අතරතුරේදී. ඔන්න ළමයි සල්ලි යකා. ඉතින් ළමයි මේ වගේ මලරුවක් අත්තනගල රජමහා විහාරයේ තියෙනවා. දැන් තමයි අපි තොරණ බලන්න ආවේ. මේ තොරණ විරිඳු කියන පිරිසත් ඉතාමත් ලස්සනට ඒවත් කටයුතු සිදු කළා. ඉතින් මේ තමයි මන් දන්න විදිහට number 1 උන කෝඩු. ඒ වගේද ළමයි මෙන්න කොක්කු ටික නටන විදිහ. ඉතින් මේ අපි කෝඩු ටික බලාගෙන ඉස්සරහට එද්දී අනෙක් පැත්තෙන් තිබුණේ වෙළඳ කොටි. සෑහෙන වෙළඳ කොටි ප්‍රමාණයක් මේ ස්ථානයේ තිබුණා. ඉතින් ඒ පැත්තට යන්නේ නැතිව අපි ආවේ වෙසක් කෝඩු ටික විතරක් බලාගෙන. ඒකට රීසන් එක මොකක්ද? අපිට දාන්සල් තියෙනවනේ පන්තිල ඉස්සරහට. ඉතින් අපි ඒව මිස් කරන්නේ. හොඳ කල්ලක් දාගෙන අපි යන්නේ බත් දාන්සල් හොයාගෙන. ඇයි අපිට දැන් ලොකු බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. ඊට කලින් මේ තොරණ බලන්නකෝ. මගේ හස්බන්ඩ් කියනවා දැන් තියෙන තොරණ ඉස්සර තොරණට වඩා ආකර්ශනීය නැහැ කියලා. ඒකට රීසන් එක විදිහට එයා කියන්නේ LED බල්බ් යූස් කරන එක. ඔයාලගේ අයිඩියා එක මොකක්ද? ඉතින් ඔන්න මම කලින් කිව්වා වගේ මෙන්න මේ කානිවල්ස් ටිකත් අපි බැලුවා. හැබැයි අපි නම් කානිවල් බලන්න ගියේ නැහැ. මෙන්න ඊළඟ තොරණ. මේක මට මතක විදිහට තිබුණේ ආර්ථික මධ්‍යස්ථානය. ඉතින් ඔයාලා දන්නව නේද එතන? මේ බලන්නකො මගදී හම්බෙච්ච තවත් ලස්සන කෝඩුවක්. මම දැකපු ලස්සනම කෝඩුව. ඉතින් මිල්ලතේ වෙසක් කෝඩුව ඔයගොල්ලන් බලන්න ගියා නම් ඒක ඔයාලා කමෙන්ට් කරන්න. අපිට නම් යන්න බැරි වුණා. ඉතින් මේ විදිහට මේ කෝඩු ටික බලාගෙන යන ගමන් ඔයාලා දැකපු ලස්සනම කෝඩුව තිබුණේ කොහෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වේයාවට රේල් ක්‍රොසින් එක ක්‍රොස් කරලා අපි ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? මෙන්න මේ අපි දැන් බලන්න යන තැන. ඔව්, තවත් කෝඩුවක්. මේ කෝඩුව නම් කැරකෙන කෝඩුවක් නෙමෙයි. ඒත් ළමයි අපිට පස්සේ දැනගන්න ලැබුණා එදා දවසේ මේක කැරකුණේ නැත්තේ කාර්මික දෝෂයක් නිසා කියලා. ඔන්න ළමයි එතනත් පහු කරගෙන අපි ඉස්සරහට යද්දී අපිට හම්බුණා බද්දන්සලා. හරිම රස අඹ කරි එකක් තිබුණා. හැබැයි ළමයි දුන්න බත් ටික මදි. ඒ නිසා මගේ හස්බන්ඩ් කිව්වා
තව දන්සලකට යමු කියලා. බලන්නකො ඊළඟ දන්සල මොකක්ද කියලා. ඔව්. ඔන්න අපි ආවා ඊළඟ දන්සලට. ඒ තමයි වේයන්ගොඩ පහු කරලා ඉස්සරහට නෙට්ටඹුව පැත්තට එනකොට පරණ අම්බලම තියෙන තැන. ඇත්තටම ළමයි මේක අවුරුදු ගණනාවක් තිස්සේ දුන්න දන්සලක්ලු. ඉතින් අපි දැන් ආවේ නෙට්ටඹුව ටවුන් එකට. නෙට්ටඹුව පන්සල ඉදිරි පිට තියෙන තොරණ බලන්න. ඉතින් මේ තොරණින් පස්සේ අපි තවත් තොරණක් බලන්න යනවා. එන්නකො යන්න අපිත් එක්ක. ඒ තොරණත් බලන්න. වාව්! මෙන්න මේ පාරේ දාලා තිබ්බ ලයිට් ටික දැකපු කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. ඇත්තටම මාත් ලස්සනයි. නෙට්ටඹුවේ ටවුන් එක පුරාවටම මෙන්න මේ ලයිටින් සිස්ටම් එක දාලා තිබුණා. ඉතින් අපි ඊළඟ තොරණත් බලාගෙන ඔන්ලයින් ගෙදර එන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ළමයි වෙලාව දැන් ඇත්තටම 12ත් පහුවෙලා 12:35ට විතර ඇති. අපේ ගෙවල් පාරේ දාන තැනින් ලස්සනට චෛත්‍යයක් හදලා තිබුණා. ඒක මාර ලස්සනයි. ඉතින් අපි දැන් යන්නේ අපේ ගෙදර කෝඩු ටික බලන්න. ඉතින් දවාලේ හදපු කෝඩු ටික ලස්සනට මේ විදිහට එල්ලලා තියෙනවා. ඒ වගේම අයියා දාපු ලයිටින් සිස්ටම් එක ගාඩන් එකට මාර විදිහට මැච් වෙන එක පර්ෆෙක්ට්ලිම තිබුණා. ඉතින් ඔන්න අපේ ගෙදර වෙසක්. එහෙමනම් අපි ඔයාලට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ආදරේ අහස තරම්.